ළමයි ඔක්කොටම කලින් ගණන් හදන්න කලින් ඕගලන්ට වෙන් රූප සටහන අඳුරු කරන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අද දෙකයි කරන්නේ. එකක් අපි වෙන් රූප සටහන අඳුරු කරනවා. හරිද? වෙන් රූප සටහන අඳුරු කරනවා මුලින්ම. ඒ වැඩේ ඉවරනාට පස්සේ අපි කෙලින්ම යනවා ගැටළු වලට. මට මුකුත් කුලක පාඩමේ තියරි කියලා ඔයගලන්ට කියලා දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම වෙන් රූප සටහන් ටික මතක් කරගෙන ළමයි වෙන් රූප සටහන් වල ද්විත්ව කුලකයි ත්‍රිත්ව කුලකයි කියලා දෙකක් අපි කතා කරන්න යනවා. හරිද? එහෙම දන්නේ නැත්නම් මෙහෙම ත්‍රිත්ව කුලක කියලා තියෙනවද කියලාවත් දන්නේ නැති ළමයි ඉන්නවා. එහෙම දන්නේ නැත්නම් දැන් දැනගන්න ඕනේ. හොඳද? ද්විත්ව කුලක කියනම හැමතිස්සෙම රවුන්ඩ් දෙකක් එන්නේ. ත්‍රිත්ව කුලක කියන්නේ හැමතිස්සෙම රවුන්ඩ් තුනක් එන්නේ. මේ දෙකම අඳුරු කරන්න දැනගන්න ඕනේ ඔයගොල්ලෝ. තේරුණාද? මේ දෙකම අඳුරු කරන්න දැනගන්න ඕනේ. ඔය දෙක තමයි වෙන් රූප සටහන් යටතේ අපි කතා කරන්නේ. ගැටළු හදන එකේදී අපි බලමු කොහොමද ගැටළු හදන්නේ කියලා. මුලින්ම මම හදලා තියලා තියෙන ගැටළු දෙකක් හදලා ඊට පස්සේ ඔයගොල්ලෝ O level ගණන් වල ගැටළු හදන්න යන්නේ. හරිද? හරි. එහෙනම් වැඩේ පටන් ගමු නේද? ඔයගොල්ලන්ට ටියුට් එක අතේ තියෙන නිසා මුකුත් ඒවා මාතෘකා දාන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට පේනවා ටියුට් එකේ ළමයි නැති ළමයි ඔයගොල්ලෝ පොතේ වෙන් රූප සටහන ඇඳගෙන ලස්සනට වැඩේ කරගෙන යමු ටියුට් එක නැති දරුවෝ. හරිද? හරි. අපි වැඩේ පටන් ගමු. ඔයගලන්ට පේනවා මුලින්ම වෙන් රූප සටහන් අඳුරු කරන්න තියෙන්නේ. ද්විත්ව කුලක ත්‍රිත්ව කුලක වර්ග දෙකෙන්ම තියෙනවා. හරිද? ද්විත්ව කුලක 8ක් පාට කරන්න තියෙනවා. ත්‍රිත්ව කුලක 8ක් පාට කරන්න 8ක් නෙමෙයි 10ක් පාට කරන්න තියෙනවා. පාඩම් අඳුරු කරන්න තියෙනවා. හරිද? හරි. බලමුකෝ අපි කොහොමද කරන්නේ කියලා. මුලින්ම ද්විත්ව කුලක වලින් වැඩේ පටන් ගමුනේ. හරි. ඔන්න ද්විත්ව කුලක 8ක් තියෙනවා. දාන්න කවුරු ඉන්නවනම් ඕක අඳුරු කරලා මට chat එකක් දාන්න. හරිද? අපි වැඩේ පටන් ගමු ළමයි. ඔන්න ද්විත්ව කුලක පාට කරන්න යන්නේ. හරිද? මෙතන ඉන්න එකයි මෙතනින් ආය එකයි මෙතනින් ආය එකයි. හරි. දැන් හරිනේ. හරි ළමයි. රූප පොඩි කරන්න. රූප පොඩි කරොත් පේනේද කියලා ඔයගලන්ට? මම සජිට ලොකුට අඳින්න. හරිද? හරි. ඔන්න පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක. නම් මුලින්ම මොකද තියෙන්නේ ඔයගලන්ට? මුලින්ම මොකද අඳින්න තියෙන්නේ? අඳින්න කියන්නේ මොකද? අඳුර කරන්න තියෙන්නේ. ඔන්න මුලින්ම තියෙන්නේ A මේල B. ළමයි A මේල B කියන්නේ මොකද්ද? මේක A මේල B, මේක A ඡේදන B. තුන්වෙනි දීලා තියෙනවා A මේල B ඩෑෂ් කියලා. හරිද? A මේල B ඩෑෂ් කියලා දීලා තියෙනවා. මොන බලන්නකෝ. හරි. බලමු දැන් වැඩේ කරන්නේ කොහොමද කියලා. හරිද? දන්න කට්ටිය කරගෙන යමු. දන්නේ නැති කට්ටිය මාත් එක්ක ලස්සනට වැඩේ කරමු. හරිද? A මේල B කියන්නේ මොකද්ද ළමයි? දැන් මේකේ මේ කුලකය තමයි A, මේ කුලකය B. මේකෙත් එහෙමයි මෙයා A, මෙයා B. මේකෙත් එහෙමයි මෙයා A, මෙයා B. හරිද? දැන් ඔක්කොම ටියුට් එකේ තියෙනවා. පේන්නේ නැහැ නේ. අපි මේක මේ පැත්තට ගමු. මෙයා B. හරිද? ඔන්න මේ ඔක්කොම ටියුට් එකේ තියෙනවා. මුලින්ම A මේල B. A මේල B කියන්නේ මොකද්ද ළමයි? හොඳට මතක තියාගන්න. මේ විනාඩියේ මේ වල්න විනාඩි කිහිපයෙන් පස්සේ ඔයාලට මේ ටික අමතක වෙන්න බෑ. හරි. A මේල B. A මේල B කියන්නේ ළමයි Aටයි Bටයි ඔක්කොටම අයිති ටික. A ගේ B ගේ ඔක්කොටම අයිති ප්‍රදේශයට තමයි අපි A මේල B කියලා කියන්නේ. එහෙනම් ළමයි A මේල B කියවම මෙන්න මේ ඔක්කොම ටික පාට වෙන්න ඕනේ. පැහැදිලිද? A මේල B කියවම ඔක්කොම ටික පාට වෙන්න ඕනේ. ඊළඟට A ඡේදන B. A ඡේදන B කියන්නේ ළමයි Aටයි Bටයි දෙන්නටම පොදු ප්‍රදේශය. Aටත් අයිති වෙන්න ඕනේ Bටත් අයිති වෙන්න ඕනේ. එතකොට කොහෙද එන්නේ? Aටත් අයිති Bටත් අයිති දෙන්නටම අයිති පොදු ප්‍රදේශය වෙන්නේ මෙන්න මේ නැද්දේ තියෙන මල් පෙත්තනේ. එහෙනම් ඒ ඡේදන B වෙන්නේ ළමයි මෙන්න මේ ප්‍රදේශය. හරිද? ඊළඟට ඔන්නේ මේල B හරි ඒ ඡේදන B හරි ඒ මේල B ඩෑෂ් කතාවක් තියෙනවා. මොකද මේ ඩෑෂ් කියන්නේ? පැහැදිලි නෑනේ මම පින්න ලියන්නම් පැහැදිලිව. ඩෑෂ්.
ඩෑෂ් කියන්නේ ළමයි ඒකෙන් කියන දේ නෙමේ ඒකට අයිති නැති ටික. ඒ මේලබී ඩෑෂ් කිව්වහම ඔයා මේ වෙද්දි ඒ මේලබීව දන්නවා. ඒ මේලබීව දන්නවා. හරිද? ඒ මේලබී කියන්නේ ළමයි ඒටයි බීටයි ඔක්කොටම අයිති ප්‍රදේශය. එහෙනම් ඒ මේලබී ඩෑෂ් කියන්නේ ඒ මේලබී කියන්නේ ඒටයි බීටයි ඔක්කොටම අයිති ටිකනේ. ඒ මේලබී ඩෑෂ් කියන්නේ ඒ ඔක්කොටම අයිති ටික නෙමෙයි අනිත් වටේ ටික. ඩෑෂ් කියන්නේ මේ කියන ටික නෙමෙයි අනිත් ටික. එහෙනම් ඒ මේලබී ඩෑෂ් කියන්නේ ඒටයි බීටයි ඔක්කොටම අයිති ටික නෙමෙයි වටේ ටික. එහෙනම් කොහෙද පාට වෙන්න ඕනේ? මෙන්න මේ වටේ තියෙන ප්‍රදේශයේ තමයි ළමයි අඳුරු වෙන්න ඕනේ. පැහැදිලි නේද? තප්පර දෙක තුනක් දෙන්නම් අඩුපාඩුවක් තියෙනවා නම් දාගන්න ඉක්මනින්. පළවෙනි වෙන් රූප සටහන් තුනේ අඩුපාඩුවක් නෑ නේද? සාමාන්‍යයෙන් මොනා නැතත් මෙන්න මේ දෙක කුලකවල සාමාන්‍ය දැනීම. ඒ මේල බී ඒ ඡේදන බී කියන්නේ හරියටම සිංහලවල අයන්න ආයන්න දැනගෙන ඉන්න ඕනේ වගේ කුලක පාඩමේ මේ දෙක දැනගෙන ඉන්න ඕනෙමයි. බේසික්ම නොලෙජ් එක මේ දෙක. හරිද? මේ ඇවිල්ලා කුලක පාඩමේ සාමාන්‍ය දැනුම. හා. අපි යමු ඊළඟ තුනට. ඔන්න අපි ඊළඟ කුලක තුන ගමු. ඔන්න මෙහෙම 3යි. ආයි තව එකයි. තව එකක් තියෙනවා. හරිද? හරි. මේකෙත් AB කියලාම තමයි නේ දීලා තියෙන ළමයි. දැන් කැදේ ගියා. ඔන්න දෙවෙනික. මෙන්න අන්තිම එක දිත්ත කුලට වලට අදාළ. හරිද? මෙයා A, මෙයා B, මෙයා A, මෙයා B, මෙයා A, මෙයා B. හරිද ළමයි? හා. හතරවෙනි එකේ කවුද ඉන්නේ? A ඡේදන B dash. ඔන්න මෙයා A ඡේදන B dash. මෙයා A dash ඡේදන B. මෙයා A ඡේදන B dash. එතන dash තියෙන ළමයි. A ඡේදන B dash මේන A dash ඡේදන B. ඕකේ මේ අන්තිම එකත් අඳුර කරගන්න පුළුවන් වුණා කියන්නේ ඉතින් ඔයගලන්ට වෙන් රූප සටහන අඳුර කිරීමේ ලොකු ප්‍රශ්නයක් නැහැ. එහෙම නෝනනම් බලාගෙන ඉන්න. හරිද? ඔන්න ළමයි හතරවෙනි එක A ඡේදන B dash. A ඡේදන B dash. A ඡේදන කියන්නේ හොඳට බලාගෙන ඉන්න නැත්නම් A ඡේදන කියන්නේ ඒව ඡේදනය වෙන්න ඕනේ. A ඡේදන කියන්නේ ඒව ඡේදනය වෙන්න ඕනේ. B dash. B ගේ කොහෙවත් පාට වෙන්න බෑ. B ට අතවත් තියන්න බෑ. මං කියවනේ dash කියන්නේ අයිති නෑ. ඒ කියන ප්‍රදේශයට අයිති නෑ. A ඡේදන B dash. ඒව පාට වෙන්න ඕනේ. හැබැයි B ගේ කොහෙවත් පාට වෙන්න බෑ. එහෙනම් B ගේ කොහෙවත් පාට නොවි A ගේ පාට වෙන්න නම් ළමයි මොකද පාට වෙන්න ඕනේ? මෙන්න මේ කොටස තමයි පාට වෙන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් ළමයි A ඡේදන B dash කියන්නේ මෙන්න මේ ප්‍රදේශය. හරිද? ඔන්න A ඡේදන B dash. එක පැහැදිලිනේ. ඒව ඡේදනය වෙන්න ඕනේ. හැබැයි B ගේ කොහෙවත් ගෑවෙන්න බෑ. හරි. තප්පර කීපයක් දෙන්න අඩපාඩුවක් නෑනේ. හරි. නියමයි. එන්න ඊළඟ එකට A dash ඡේදන B. දැන් මේක තේරුණා නම් මේක තේරෙන්න ඕනේ. A dash ඡේදන B. A dash. A ගේ කොහෙවත් ගෑවෙන්න බෑ. A dash කොහෙද තියෙන්නේ? A ගේ ළමයි කොහෙවත් ගෑවෙන්න බෑ. A dash නේ මම කො dash කියන්නේ අයිති නෑ. A ගේ කොහෙවත් අයිති නෑ. හැබැයි ඡේදන B. B ගේ ඡේදනය වෙන්න ඕනේ. කොයි ටිකද පාට වෙන්න ඕනේ? මෙන්න මේ ටික. A ගේ කොහෙවත් ගෑවෙන්න බෑ. හැබැයි B ගේ ඡේදනය වෙන්න ඕනේ. හරිද? එහෙනම් අඳුර වෙන්න ඕනේ මෙන්න මේ ප්‍රදේශය. පැහැදිලි නේද? හරි. ඔන්න තප්පර කීපයක් දෙන්න එකක් දාගන්නකෝ. නේ? A ඡේදන B dash උත් ඕකේ. A dash ඡේදන B ඕකේ. හරිද? මුද්‍ර වලට ගන්න ඡේදනය කියන්නේ මොකද්ද? මේලය කියන්නේ මොකද්ද? dash කියන්නේ කොහොමද? ওই තුන තමයි ප්‍රධානම ඔලුවට ගන්න ඕන. පැහැදිලිද? හරි. ඔන්න දිත්ව කුලක වලට අදාළව අපි අද දවසේ කතා කරන්න යන අන්තිම එක.
හරිද? පෙර දවසේ කතා කරන්න යන අන්තිම එක දිත්ත කුලට වලට අදාළව. මොකද්ද මේ? ඒ ඡේදන B ඩෑෂ් ඒ ඩෑෂ් ඡේදන B මැද්දේ මේලයක් තියෙනවා. ළමයි දැන් මේ විද්‍යෝ ඔයාලා ඒ ඡේදන B ඩෑෂ් උත් පාට කරා ඒ ඩෑෂ් ඡේදන B පාට කරානේ මේ ඒ ඡේදන B ඩෑෂ් කියන්නේ මේ කෑල්ල ඒ ඩෑෂ් ඡේදන B කියන්නේ මේ කෑල්ල. ඒ කියන්නේ ඒ ඡේදන B ඩෑෂ් කියන්නේ මේ කොටස ඒ ඩෑෂ් ඡේදන B කියන්නේ මේ කොටස. හරිද? මෙන්න මේ කොටසයි මේ කොටසයි. මේලය කියන්නේ මොකද්ද? ඉතින් ළමයි මේලය කියන්නේ ඔක්කොටම අයිති ටිකනේ. ඒ කියන්නේ මෙතනදි ළමයි ඒ ඡේදන B ඩෑෂ් කියන්නේ මේක, ඒ ඩෑෂ් ඡේදන B කියන්නේ මේක, මේලය කියන්නේ ඒ දෙකටම අයිති ඔක්කොම ටික. එතකොට මොකද වෙන්නේ? මේ ටිකත් පාට වෙන්න ඕනේ, මේ ටිකත් පාට වෙන්න ඕනේ. පැහැදිලිද? හරිද? අර කියපු ප්‍රදේශ දෙකට අයිති ඔක්කොම ටික. මේලය කියන්නේ ඔක්කොම ටික. හරිද? ඔන්න තිත්ත කුලක